පඹුරුගම වෙහෙර බිම බෝ රජ ගගන සිපි හද පිරි දෙව් බලය ඇත වනමල් සුවඳගෙන අද මේ සුදු පදින් සැරසී පින්වත් දෙවියන් හට ඇරයුම කරමු අපි समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मुक्कदं धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स यो मातरं वा पितरं वा जिन्नकं गत यौवनं पहुसन्तो न भरति तं परा भवतो खन्ति යම් තමන්ට හැකියාව තිබියදී තම දෙමව්පියන්ට නොසල්කන්නේ නම් හෙතෙම පිරිහීමේ පුද්ගලයෙක් වෙයි. ත්‍රිපිටකය, සූත්‍ර පිටකය, පරාභව සූත්‍රය බුදු පියාණන් වහන්සේ තුන්ලොවක් මෛත්‍රී ජනයෙන් තෙමා වදාළ කාන්තිමත් ශාන්තිනායකෝ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට උන්වහන්සේ විසින් ලෝක සත්වයා වෙනුවෙන්
පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළු ඒ සුවාසු දහසක් ධර්මස්කන්ධයට රංගදක් ගිනි කදන් හා සමානව බබලන ගරුතර මහා සංඝරත්නයටත් බබුරුගම පිරිවෙන් විහාරාධිපති උඩපොළ මහාදේව පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවෙනාධිපති ගෞරව ශාස්ත්‍රවේදී අපේ පඬිත හාමුදුරුවන් වහන්සේට පියතිස්ස ස්වාමින් වහන්සේට මාගේ ගුරු දේවෝත්තම සියලුම ස්වාමින් වහන්සේලාට මං පාදාවි වන්දන යුක්තව නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. අපි නමස්කාර කරමු. අපේ නමස්කාරය වේවා. වන්දිමි වන්දිමි මම බුදු ගුණ වන්දිමි 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 මම දම් ගුණ වන්දිමි වන්දිමි මම සංඝ ගුණ වන්දිමි බුදු ගුණ ධම් ගුණ සංඝ ගුණ වන්දිමි හිඳ කුඹුරේ ධම්මසාර සම්මිඳ ඇති කල ඌවා නිමල අවසර වදින්නට පළමුව පාකමල පියතිස්ස හිමි සමිදුගේ පාද මුල අවසර පතමි දෙසුමට මෙම දහම් පෙළ කාරුණික පිඟතුනි හැමදෙනාම සූදානම් වන්නේ ලෝතර බුදු පියාණන් වහන්සේ තුන් ලෝක සත්ව ප්‍රජාව වෙනුවෙන් මහා කරුණාවෙන් දේශනා කොට වදාළෝ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයෙන් බිදක් මෞගුණ දේශනාව හැටියට කවියෙන් ශ්‍රවණය කිරීමටයි පින්කම අරමුණ පිළිබඳව අපේ විහාරාධිපති පඬිත ස්වාමින් වහන්සේ සිහිපත් කළා. කාල වේලාව ඉක්මන නිසා ඒ පිළිබඳව සිහිපත් කිරීමට මම සූදානම් නැහැ. සෑම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් තමයි මාසිකව සිදු කරන ධර්ම දේශනාව හැටියට අද මේ සිද්ධ කරන්නට සූදානම් වන්නේ. සිත කය වචන තුන්දොර සංවර කරලා උතුම් වූ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා හැමදෙනාම නැවත සාදුකාරය පවත්වන්න. බුදු හිමි අනුත්
දසමාසය කුස තුල දරා මේ ලෝකයට මිහි කළ ආදරබර අම්මා පිළිබඳවයි අද මගේ දේශනාවේ මාතෘකාව. මහ පොළොවත් එක්ක පොර බැඳිලා දහඩිය වගුරු සලමින් බුළු ජීවිතේම අප වෙනුවෙන් කැප කළ ආදරබර අප්පච්චි පිළිබඳවයි අද මේ දේශනාවේ දේශනා කිරීමට සූදානම්. අම්ම කෙනෙක්ගේ වටිනාකම අප්පච්චි කෙනෙකුගේ වටිනාකම පිංතුණි මටත් වැඩි හොඳ ආකාරව අවබෝධ තිබෙන්නේ ඔබටයි. අම්මල වෙච්ච තාත්තල වෙච්ච ආදරබර දෙමව්පියන් තමයි එහි වටිනාකම අවබෝධව තිබෙන්නේ. ඔබ හැමදා වගේම උතුම් වූ සද්ධර්ම දේශනාවන් මව්පිය පිළිබඳව ශ්‍රවණය කරනවත් ඇති. අදත් මේ දේශනාව පවත්වන ටිකක් වෙනස් අයුරින් බොහෝම සංවේදී කවි පෙළයි අද මේ දේශනාවේ මම සූදානම් වන්නේ දේශනා කිරීම සඳහා. නොදන්නි ගමන කෙලවර කොප මන දුරද හිස මත දරු පොදිය මාට කොත් රාම් බරද මෞගුණ ආගය ලෙව්වත් කිව්වත් පෙරද වියපත් උණු එකද පුත්ත මාගේ වරද මේ ලෝකයට අපිව දායාද කරලා මහ පොළොවට අඩිය තියලා කොන්ද කෙලින් කරගෙන ජීවත් වෙන්න ජීවය දුන්න ආදරබර අම්මා තාත්තා කවදා හරි වයසටපත් වෙනවා. වයසටපත් වෙච්ච දුප්පත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් පිළිබඳව තමයි මේ දේශනාවේ බොහෝ දුරට අන්තර්ගත වෙලා තිබෙන්නේ. අම්මා මහලු උණු පසුවය ඉවතට දාලා ලොකු මිතුරන් සමග කාපී සැනසීලා ඉන්නට හිතන සමහර පුත් තුරුදුලා අයියෝ නිවන් යන මාවත අහුරාලා බොහෝ දෙමව්පියන් මහා පාරවල් ගානේ ගැරිච් එකේ බලකෝඩවල ජීවත් වෙන සමාජයක ලෝකේ හදලා දුන්න ලෝකේ මවලා දුන්න ආදරබර අම්මා තාත්තා මේ බලකෝඩවල ගැරිච් එකේ සිද්ධ වුණා.
හැබැයි දුවා දරුවෝ නම් සැපෙන් සතුටින් සීත කරන කාමරවල ජීවත් වෙන සමාජයක් අපිට දකින්නට ලැබෙනවා. දෙමව්පියන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුද්ධ චරිත තුලින්ම පිංගතුනි බොහෝ තැන්වලට පැහැදිලි කොට වදාලා. පුත්තාවත්තු මනුස්සානං කියන බුදු වදනට අනුව දෙමව්පියන්ට ඇති උත්තම වස්තුව තමයි ධාර්ක සම්පත්තිය කියලා කියන්නේ. දරුවන්ට ඇති උත්තම වස්තුව තමයි ආදරබර අම්මා අප්පච්චි. එනිසා දෙමව්පියන් අපේ ජීවිතේට ගොඩාක් වටිනවා. අසරණ වෙමි මව්පිය පදවිය දරලා ලේගිරි දුන්නෙමි දෙතානි මම පෙරලා පුතු ඉන්නවා සියලුම දුක් දුරලා මහලු මඩමේ අම්මා තාත්තා හිර කරලා ඔබ දන්නවද අම්ම කෙනෙක් අපි කුස්තුල යෙදී අම්මා විඳ දුක් කන්දරාව මගේ දෙමව්පියන් මට ප්‍රකාශ කළ පිංගතුනි මාස 10ක් පුරාවටම කවදාවත් අම්මා තද රස්නෙට උණු වතුර ටිකක් බිව්වේ නෑලු. ඒ ඇයි? හෙබ්‍රිසාව කැස්ස උණ හැදෙන වෙලාවේ අම්මා කවදාවත් රස්නෙට උණු වතුර ටිකක් බිව්වේ නෑලු. මගේ රත්තරන් පැටියට පෙච්චයි කියලා. මාස 10ක් පුරාවටම අම්මා මිරිස් රහට කෑම ටිකක් කෑවේ නෑලු. මගේ රන් කැටියාට දැවිල්ල ඇති වෙයි කියලා. දරු ගැබ වැඩෙනකොට හැදෙනකොට අම්මා මහ පොළොවට අඩිය තියලා හයියෙන් වැඩපල කළේ නෑලු. මගේ පුතාට දුවට වේදනාවක් දුකක් ඇති වෙයි කියලා. එහෙමයි ඔබේ මගේ අම්මා අපිව කුසතොලේදී ආරක්ෂා කළේ. ආදරබර අප්පච්චි අම්මගේ කුස සිපගනිමින් ප්‍රාර්ථනා කළේ අපිට ලස්සන දරුවෙක් ලැබෙන්න කියලා. මාස 7ක් ගෙවූ තැන අම්මා අප්පච්චි එකතු වෙලා පන්සලට ගිහිල්ලා හරි කොහේ හරි අඟුලිමාල පිරිත් ටිකක් කිව්වේ තමන්ට ආශිර්වාද වෙන්න නෙවෙයි මගේ රත්තරන් දරුවාට ආශිර්වාද වෙන්නට කියලා. බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා බෝධින් වහන්සේව පෑන් වලින් නාවලා දෙවියන් වහන්සේලාට පඳුරු ගැට ගහලා බාර වෙලා බුදුන්ට පහන් තියලා ප්‍රාර්ථනා කළේ මාස 10ක් පුරාවටම අංග සම්පූර්ණ ඇතුව ලස්සන දරුවෙක් නැනවන්ත දරුවෙක් ලැබේවා කියන අරමුණින් පිංගුතුනි බුද්ධත්වයේ පවා දෙමව්පියන්ගෙන් කටින් මුවින් පිට වෙච්ච අදිවචනයක්. දෙමව්පියන් මාස 10ක් පුරාවටම කැප කරලා ඒ ප්‍රතිඵලයක් හැටියට අපි ලෝකෙ එළි දැක්කා. අම්මා අපිව අතහැරලා ගියේ නෑ. අප්පච්චි අපිව ඈත් කරලා තිබ්බේ නෑ. කැතකුණු අතකාලා නාවල කරලා පිරිසුදු කරේ අපේ ආදරබර අම්මා. කෑම බීම ඉදුම් හිටු මෙදුම් පැලඳුම් ඔක්කොම ළඟට ගෙනත් දුන්නේ ආදරබර අප්පච්චි. අද ලෝකයේ ගොඩාක් දියුණු වෙලා
සත්තු සිව්පාවෝ පවා නිර්මාණය කරන්න තරම් අද ලෝකේ යන්ත්‍ර සූත්‍ර බිහිවිලා තියෙනවා මගේ පිටුතුනි. මනුස්ස ශරීරයකට බද්ධ කරන්න බැරි වෙන්නේ එකම එක දේ තමයි මොළය කියලා කියන්නේ. අංග සම්පූර්ණ ඇතුව මොහොතක් හරි ජීවත් කරවන්නට අද මේ ලෝකේ යන්ත්‍රෝපකරණ බිහිවිලා තිබෙනවා. ඉන්නමුත් අම්මා ගාව තිබුණු යන්ත්‍රය තව ලෝකේ කාටවත් නිර්මාණය කරන්න බැරි වුණා. තමන්ගේ ශරීරය තුල ගමන් කළ රක්ත රුධිරය සුදු පාට කිරි බවට පත් කරන තරම් අම්මා කොච්චර දියුණු වෙලාද? අපි අම්මා අපිට කිව්වේ දරුවෙක් ඉපදෙච්ච ගමන් පුතේ ඔබට මං කී දුන්නේ පෑ දෙකෙන් දෙකට කියලා. අවුරුද්දක් කමාරක් යනකොට අම්මගේ ලේ ටික අපි කිරි කරලා පෞසර ගණන් බීලා තියෙනවා. එහෙම බීලා හැදිච්ච දරුවා තමයි අපි. හැබැයි දරුවන්ට ටික ලොකු වෙනකොට දරුවන්ට සල්ලි මිල මුදල් අත ගෑවෙනකොට කසාදයක් කරලා ගෙදර පිටත් වෙලා යනකොට රස්සාවක් හම්බෙනකොට දෙමව්පියන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙනකොට ගොඩාක් අද සමාජයේ අපිට පේනවා පුංචි කාලේ අම්මගෙන් බීපු කිරිවලට තිබුණ රසය. පොඩි කාලේ පේවූ කිරිවල රසය දුවට පුතුට දැන් නම් හරි විෂය ඇසුන්නේ ලේලිගේ බෑනාගේ වසය නැත්නම් සම්පත් වල අනුහසය ලේලිද කිව්වේ මෙහෙම කරන්න මහලු මඩම තුල අපව දමන්න අම්මලා දෙන්නෙක් නැතයි සිතන්න හිතක් නැද්ද මාගේ පුතේ කියන්න මගේ දුක නොබහට සතුටක් දෙනම් මින් පසු නාඩම් දුව පුත මානම් දුවේ පුතේ නුඹලට සැප වේනම් මේ දුක විඳ ගන්නට අපි සෝදානම් මහලු නිවාසයේ හිටියත් බලකෝඩු වල හිටියත් බස් නැවතුම් පොළ ගානේ හිටියත් මේ සියලුම දුක් කන්දරාව විඳ ගන්න තරම් අම්මා තාත්තා ශක්තිමත් වෙලා ඉන්නවා. දෙමව්පියන් කවදාවත් කැමති නැහැ දරුවන්ට දුකක් වෙනවට. අම්මා තාත්තා මහලු නිවාසයේ ඉඳලා මහා පාර හිඟමන යදිමින් කටයුතු කරලා අම්මා තාත්තා දරුවන්ගේ දියුණු පතාගෙන දරුවන්ට කරදර නොකරමින් තමන්ට ශක්ති ප්‍රමාණයෙන් ජීවත් වෙන සමාජයක් දෙමව්පියන් අද අපිට බලන්න දකින්න ලැබෙනවා. සමහර මහලු මඩම් තුල එහෙම නැත්නම් සමහර නිවෙස්වල පිටුතුනි ගොඩාක් දෙමව්පියන්ට ඉන්නට සතුටින් ඉන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. කුසගින්නක් නැදනෙන්නේ දරුව
දරුවන් මට සීවෙනවා මහලු මඩම ගිනි ගොඩක් ය හදවත දැවි දැවි යනවා දරුවන් නිසි මගට ගන්න දිවාරයේ වෙහෙසෙනවා දරු දුක ඉවසන්නට බැහැ ඇඟ මස්ලේ කකියනවා ඇඟ මස්ලේ කකියනවා ගෙදර බුදුන් දෙමව්පියා කියලයි බුදුයි මි කිව්වේ ඒ බණ පොත නොවේද පුත මා නුඹලගේ අත තිව්වේ දස බිම්බර දුක් සොලා මගේ පුතා සැනසෙව්වේ පුතේ නුඹේ පඩිපතෙන්ද මහලු මඩ මට ගෙව්වේ මහලු මඩ මට ගෙව්වේ දෙමව්පියන් දරුවන්ගෙන් ප්‍රශ්න කළා ගෙදර බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් ගෙදර බුදුන් කියලා බුදුහාමුදුරු දේශනා කළා නම් ඒ බණම තමයි පුතේ මම උඹලන්ට කියලා දුන්නේ දෙමව්පියන් කියන්නේ ලෝකේ හදපු දෙන්නෙක් කියලා ඒත් අද අපි ගොඩාක් අසරණ වෙලා කුසගිනි ඇති වෙන්නේ නැහැ දරුවන්ගේ සෙනෙහස ආදරේ මතක් වෙනකොට මුළු ඇඟම හිරි වැටෙනවා ඇඟ මස්නේ කකි යනවා කියලා දෙමව්පියන් ප්‍රකාශ කරනවා දෙමව්පියන් හැම වෙලේම දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා තමයි ඒ අය කටයුතු කළේ ආදරබර අම්මා තාත්තා ටිකක් වයසට ගිහිල්ලා ඇස් පේන්නේ නැහැ කන් ඇහෙන්නේ නැහැ ශරීර ශක්තියෙන් අසත්ත වෙලා එකම ප්‍රාර්ථනාව දරුවෝ කොයි වෙලාවෙ බලන්න එයිද කියන ප්‍රාර්ථනාව කඳුළු සමග රස අම්මා ඒ කල්පනා කළා තාත්තා කල්පනා කළා කෝටියක් වැඩ තිබී ඇති අපිව බලන්න එන්න පුළුවන් ගමක් ලැබෙන්නේ නැහැ එනමුත් එක දවසක් හරි නිමාඩුවක් තියනවා නම් මගේ රත්තරන් පුතේ දුවේ පුළුවන් නම් අපිව බලන්න එන්න කියලා තමයි එකම ප්‍රාර්ථනාව නැවතත් ඒ අම්මා තාත්තා කල්පනා කළා දරුවන්ට තරමක කරදරයක් වෙන්න පුළුවන් ඒ නිසා නිවාඩුවක් නැතිනම් මෙහෙ එන්න එපා
කරදර වෙන්න එපා. අපි කවදා හරි මැරෙනකොට අපි වෙනුවෙන් දානයක් දෙන්න නම් පුතේ මේ මහලු මට ගෙදරට එන්න සිද්ධ වෙනවා. දිනය ලබා ගන්න නම් වෙනවා කියලා අම්මා තාත්තා ප්‍රකාශ කරනවා. බුද්ධ දේශනාවේ හැටියට පිංගුතුනි දරු සෙනෙහස කියලා කියන්නේ ඇට මස් විදුලු පවා විනිවිද යන එකක්. එහි අගය වටිනාකම වචන වලින් විස්තර කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දරුවන්ට අසනීපයක් කරදරයක් ඇති වෙනකොට හැම වෙලේම අම්මා තාත්තා ඔළුව අතගාමින් අපිට කොච්චර ආශිර්වාද කළා තිබෙනවද? අපි ස්පිතාලේ ඉන්නකොට අම්මා තාත්තා එළි වෙනකන් නිදාගන්නේ නැහැ. හඬමින් වැළපෙමින් කටයුතු කරනවා. ඉස්කෝලේ යන වෙලාවේ අම්මා අපේ ඇඳුම් පැළඳුම් කොහොම සකස් කරලා ලෑස්ති කරලා කැම පෙට්ටියක් දාලා ඉස්කෝලේ ගියාට පස්සේ ගෙදර එනකන් අම්මා බලාගෙන ඉන්නවා බත් ටිකක්වත් කන්නේ නැතුව. අපි ආවට පස්සේ තමයි අම්මා අපිට කන්න දීලා අප්පච්චිට කන්න දීලා තමයි අම්මා අවසානයේට දම්කුරු ටිකක් කෑවේ. අපි කවදාවත් අම්මගේ තාත්තගේ අහලා තියෙනවද? අම්මේ කෑවද කියලා? අප්පච්චි කෑවද කියලා අපි අහලා නැහැ පොදුරට. කෝ මගේ පිගානේ මගේ කෑම කෝ කියලා අහනවා මිසක් දෙමව්පියන්ගෙන් ප්‍රශ්න කළේ නැහැ. පුතේ මේ බුදු සාදු මේක පිගාන මේක කෝපය කනවා බොනවා ඇවිදිනවා අඳිනවා පළඳිනවා කියලා අම්මා උකුලේ තියාගෙන නලව වචන පුරුදු නොකළා නම් අප්පච්චි අපිව කරමන්ද තියාගෙන සෙල්ලම් කරමින් එක එක රූප පෙන්නලා වචන පුරුදු නොකළා නම් අද මේ මම ඇතුළු මේ කාටවත් කතා කරන්න පුළුවන් කමක් නැහැ. අපි හැමෝම ගොළු වෙලා. අම්මා තාත්තා එහෙම පුරුදු කරපු නිසා තමයි අද අපි කටක් කරලා කතා කරන්න ශක්තිය අපිට ලැබිලා තියෙන්නේ. එහෙම ජීවිතයේ දුන්න ලස්සන මොහොනක් කටක් ලබා දුන්න අම්මා අප්පච්චි දරුවන්ට එකක් කියනකොට විශේෂයෙන්ම දුවලට එකක් කියනකොට දුවල 10 කියාගෙන යනවා. පුතෙකුට කියනකොට පුතාලා රවලා ගස්සලා ඔරවලා ඕන්නම් කරගන්නවා කියලා යන වෙලාවල් තියෙනවා. කවදාවත් අම්මට අප්පච්චිට සැර වචනේ කතා කරන්න එපා. හිතකින්වත් අහිතක් කරන්න එපා, හිතන්න එපා පිටුතුමා. අම්මා තාත්තා ගොඩාක් අසරණයි වයසට යනකොට. අම්මා මහලුයි ගේ තුල සිටියොත් එය ලැජ්ජාවකේ මගේ පුතුට අම්මා හරි කරදරයකේ කාටත් නැති වෙනවාගේ තුල සතුට නැති වෙනවාගේ තුල සතුට බුලත් කකා කෙල ගහනවා අයියෝ මිදුල වටේ ආර සිව් අතට කම් නැත පුත මාට මේ දුක දුන්නාට සැප වේවා මාගේ දල ඇතුට සැප වේවා මාගේ දල ඇතුට. ආත්‍රබර අම්මා තාත්තා කෙනෙක් කියපු අපූර්ව කතාව තමයි මේ කවියෙන් පැහැදිලි වුනේ. ගෙදර බෑනා නන්දාමත් එක්ක ඉන්නේ නැහැ. වෛරයෙන් කටයුතු කරන්නේ. ටිකක් බුලත් පිට හපන කෙනෙක්ලු.
අම්මා උදේ පාන්දර නැගිටලා මිදුළු අත ගන්නකොට පිරිසිදු කරනකොට අතු ගෑවේ කොතනකද එතන ගිහිල්ලා බුලත් පිට බුල කියලා පාර ගහනවා කියලා අර වෛරය පිරිමහන්න ලීලිලා ඉන්නවා දැන් කිරි අම්මයි නැත්තම් නැන්දම්මා අම්මා රාත්‍රියේ කෑම කාලා ඒ අයගේ පුරුද්දක් ඉතින් වලක් ටික හොදලා මුණින් අතර නමලා නිදාගන්නේ ලේලිය කුස්සිය බාර වෙන්නේ ඉතින් උදේ ඉඳන් ඔය භාජන ටික කොහොම බේසම් ටික ගොඩ ගහනවලු නැන්දම්මට හොදපන් කියලා කියන්නේ එහෙම වෛරය පිරිමාන දරුවොත් මේ සමාජයේ මගේ දැසින් මම දැකලා තියෙනවා අම්මා තාත්තලා ඔයගොල්ලෝගෙන් අපෙන් කිසි බලාපොරොත්තුවක් තියාගන්නේ නැහැ අවසාන කාලේ අම්මා තාත්තලාගේ එකම බලාපොරොත්තුව පිටුතුනි අවසන් කාලය මහලු මඩම තුල ඉන්නට වේයයි නැසිතුවේ මොනබොරු මිනිබිරි යන් වට කරගෙන නිදහස් ජීවිත යකි පැතුවේ ඒ ගැන සිතමි ජීවන ගෙතම අවිහිංසක ලෙස ටයගෙතුවේ එහෙම වුණත් මගේ පුතේ දුවේ ලොව ඉරණම දෛවය බලගතුවේ ලොකු පුතු පොඩි පුතු ඇඟිල්ල එල්ලි ගිය හැටි ඉස්සර ඉස්කෝලේ රණ්ඩු දඹරවි අඬ අඬ ආහැටි සිහි වෙනවා දරුවනි බාලේ එකල ඇඳේ තුන් දෙනාම ගුලිවි බැඳුනා සෙනෙහස නම් දැනේ අද ඒ අම්මා තාත්තා මහලු මඩම තුල ලද වෙසී කොට පෙර කාලේ අම්මා තාත්තා ශරීර ශක්තියෙන් ගොඩාක් අසත්ත වෙලා දැන් අඩිය තියලා ඇවිදින්න තරම්වත් ශක්තිය නැහැ කෑම ටිකක් කන්න පණ නැහැ හැම වෙලේම හිත හිතා හිටියම දරුවෝ ගැනමයි කවදාවත් දරුවෝ ගෙදරට එන්නේ නැහැ මහලු නිවාසයට අම්මා තාත්තා ඉන්න තැනට එන්නේ නැහැ අම්මා තාත්තා බොහොම දැහැමි ජීවිත ගත කළ දෙන්නේ ඒ අය ධර්මයට අනුව කල්පනා කළා සංසාරේ කළ කුමක් හෝ පාප කර්මයක් නිසා අද අපි වයසට ගිහිල්ලා අපේ දරුවෝගේ මුහුණු බලන්න ලැබුණේ නැහැ හැබැයි මෙහිම ප්‍රාර්ථනා කළා අම්මා මහලු මඩම තුල අප තනි කෙරුවාට අහිතක් නැත අපේ දරුවනි නුඹලාට හැබැයි දකින්නට පෙරපි නැතුවාට සිහිනෙන් පෙනේවා දරුවා
තාත්තගේ ලය මඩල හදවත උණු වෙනවා කියලා අපේ දෙමව්පියෝ අපිට කියලා තියෙනවා. ඒ නිසා හැමදෙනාම කල්පනා කරගන්න. හදවත ඉක්කි බින්දි දාරෝ සෙන්නේ හසට හඬා දුක දුරු කරමි ඒ ගැන කිසි වෙකුට දොඩා වියපත් සිරුරගෙන දෙයි මන සටද විඩා ඉපදෙමි මෙරෙමි දවසට දහ වරට වඩා දැන් දෙමව්පියන් මහලු මඩ මෙතිබුණු පුංචි ජනේලයේ ගාව ඉඳගෙන මහමග දෙසා බලා සිටිනවා. කවුරු හරි කෙනෙක් මහලු නිවාසයට ඇතුල් වෙනකොටම ඒ අම්මා තාත්තට ඇස් පෙන්නේ නැහැ. ඉතින් කල්පනා කළේ අනේ මගේ රත්තරන් දුව මගේ පුතා එනවා කියලා. හැබැයි කවදාවත් දරුවෝ ඒ අම්මා තාත්තා බලන්න ඇවිල්ලා නැහැ. ඒ දෙමව්පියන් කල්පනා කළා අපි පුදුම කර්මකාර මනුෂ්‍ය ජීවිතය ගත කරන්න කියලා. මහලු නිවාසෙ තිබුණු පඩි පෙළ ගානේ ඇවිදින්න පුළුවන් කමක් නැහැ. ජනේලේ ගාව ඉඳගෙන පිඟතුණි මහලු මාඩ මේ ජනේලයෙන් බලා ඉන්නෙමි කවදාවත් දුව පුතා නොඑන බවක් දන්නෙමි ආදවසක कोई विलाप हरि तमंट දෙමව්පියන්ගේ ගැන දෙමව්පියන් ගැන මතක් වෙනකොට හරි අපිව බලන්න හේවි කියලා තාමත් මහ මඟ බලන දෙමව්පියන් අනන්ත ප්‍රමාණ ලෝකේ පුරාම ඉන්නවා. ඒ නිසා හැමදෙනාම කල්පනා කරගන්න කාල වේලාව ඉක්ම යන නිසා දෙමව්පියන් කියලා කියන්නේම පිටුතුනි අපේ මේ ලෝකේ හදලා දුන්න දෙවිවරු දෙමව්පියන්ගේ වටිනාකම සෙනෙහස අවබෝධ ලැබෙන්නේ බිම්බිසාර රජුරෝ අජාසත්තව හැදුවේ ඇස් දෙක වගේ ආරක්ෂා කරලා. හැබැයි තාත්තත් එක්ක වෛරයෙන් කටයුතු කළා. Tamanටත් පුතෙක් ලැබිච්ච දවසටයි තාත්තගේ වටිනාකම අවබෝධ වුණේ. අත පාය දුබල වීතානි වී හිටියාට හිත තුල හයිය ඇත නුඹ වැදු අම්මාට
බැහුදාක නුඹේ හද වාතෙන් ඇති වෙනවා ඇත ඒක දෙමව්පියෝ එහෙම නැත්නම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න ඕනේ. අම්මා තාත්තලගේ වටිනාකම තේරෙන්න නම් බණ කියන මටවත් කවියෙන් ගද්දෙන් කොච්චර කිව්වත් ගායනා කළත් අපිටවත් අතුම ගානේ මට මේ හිතට දැනෙන්නේ නැහැ. ඒක ඇති වෙන්නේම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙච්ච දවසටමයි කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. එනිසා හැමදෙනාම කල්පනා කරගන්න කුරුණෑගල ස්පිතාලයකට ගියොත් දහස් ගණන් අම්මා තාත්තා ලෙඩ ඇඳේ බෙහෙත් ටිකක් දීගෙන දරුවෝ ළඟ නැහැ. කුලියට යොමු කරලා දෙමව්පියන් සලකනවා මිසක් තමන්ගේ දෑතින් දරුවෝ සලකන්නේ නැහැ. හැමදාම බිසි. අතට සල්ලි මුදල් එනකොට අඩුම ගානේ මාසේ පඩි එනකොට අම්මට තාත්තට චීත්තයක් සරමක් අලුත් අවුරුද්දටවත් දෙන්නට හිතක් පහළ වෙන්නේ නැහැ. තාමත් ගිය අවුරුද්දේ ඇඳගෙන හිටපු වැරහෙන ඇඳුම් අදින අම්මා තාත්තලා අනන්ත ප්‍රමාණව අපි දකිනවා සමාජ ජීවත් වෙනවා. දෙමව්පියන්ට ඇස් පේන කාලේ කන් ඇහෙන කාලේ අත්පා ටික හොඳට වැඩ කරන කාලේ තමයි දරුවෝ ළඟ ඉඳලා සතුටින් දෙමව්පියන්ගේ හිත සතුට කරමින් ජීවත් වෙන්න ඕන. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලේ ලෙඩ වැටුනහම අත්පා දෙක වාරු නැති වෙනකොට අම්මා තාත්තට සුප් කවන්න සුප් පොවන්න ඇපල් කවන්න එහෙම වැඩක් නැහැ පිටුතුනේ. ඉන්නකල් දෙමව්පියන්ට සලකන්න බැරි නම් අටුම ගානේ දෙමව්පියන්ගේ කෝටිය වැඩ තිබුණත් ඔක්කොම පැත්තකට දාලා අපිය පුංචි කාලේ කොහොමද හැදුවේ? හැබැයි දරුවෝ ටික අද කාලේ ගොඩාක් රාජකාරී බිසි කියාගෙන පැත්තකට වෙලා කුලියට දෙමව්පියන් සලකන දරුවෝ සමාජය අපි දකිනවා. එනිසා අවසාන වශයෙන් කල්පනා කරමු දෙමව්පියන් වෙනුවෙන් තමන්ගේ දෑසින් සලකන්න බැරි නම් දෙමව්පියන්ගේ පුංචි ඉල්ලීමක් තියෙනවා. ඒ ඉල්ලීම කරන්න කියලා අය ප්‍රාර්ථනා කරනවා. මහලෝ
ජයම වේවා සතවස්සාච්ච ආයුච්ච ජීවසිද්ධි භවං තුති හැමදිනාටම තිරුවන් සරණයි. ගෞරවනීය ධර්මදේශකයන් වහන්සේ පන්කාම්පින වහන්සේ අපගේ ඥානකාම්පාවෙන් අද දවසේ ඉතා සුමුදල කාරුණික ධර්මදේශනාවක් සිදු කොට ලබාලා තොටගම් පුරා විහාරස්ථානයේ 2025 වර්ෂයේ සිදු කරනු ලබන වාර්ෂික වැඩසටහන අප්‍රේල් මාසයේ සිදු කරන ධර්මදේශනාවක් තමයි මේ මොහොතේ නිමාවටපත් වුණේ. අපගේ ගෞරවනීය ආරාධනාවෙන් මෙම ධර්මදේශනාව සඳහා වැඩමවා වදාළ අපගේ ඥානකම්පාවෙන් ධර්මදේශනාවන් දේශනා කොට වදාළ දම්පැලැස්ස විද්‍යාර්ථාලංකාර මහා පිරිවෙන් විහාරවාසී පාලිහා බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපාධ්‍යාපේක්ෂක විචිත්‍ර කාව්‍යමය ධර්මදේශක අතිගෞරවනීය नेपाली සරණ අනිදාම්තුන් වහන්සේට පිළිගත් හැම දෙනා විසින් ධර්ම ශ්‍රවණය ලබාගත් මානසික ධර්මයන්ගේ ආශිර්වාදය අපි හැම දෙනාම වහන්සේට ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේ විසින් සිදු කරන ආගමික, ජාතික, ශාසනික මහා මුහුදට කරන්නට උන්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවායි හැම දෙනාම ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේ नेपाලයේ සිට ලංකාවට ඇවිදින් ලංකාවේ ජීවත් වෙන අයට සිංහලෙන් ධර්මදේශනාවන් පවත්වමින් එවැගේම ආශිර්වාද පවත්වමින් කටයුතු කරන උන්වහන්සේගේ අධ්‍යාපන කටයුතු ක්‍රියාතර සිදු කරගනිමින් උන්වහන්සේ ඉතාමත් මහා මිහිරක් අපට සිදු කරනු ලබනවා. එනිසා උන්වහන්සේට අපි තාමත් පුණ්‍යානුමෝදනා පූර්වකව මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා. එවැගේම අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ විසින් සිදු කරන සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට වාසනාව සැලසේවායි. එවැගේම මේ උතුම් පින්බලෙන් අමාමහ නිවනින් සැනසීම උදා කරගන්නට වාසනාව ශක්තිය සැලසේවායිද ප්‍රාර්ථනා සමගින්
ගෞරවයෙන් සැලකුවා.